මට ඡන්දෙ දුන්නොත් උඹලට දෙනවලු. මේ ඇගේ කියමන. The only solution would be a separate ERM. That is what I have said. The people have seen through Mr. Karunanidhi's game. They know that he has no real concern for the Tamil people, not only in Sri Lanka, in Tamil Nadu itself. So, the people are quite fed up with the games Karunanidhi is playing. The people are also angry, very angry with the central government for doing nothing to alleviate the misery of the Tamils. ඔව් දැන් මේ ඒකම කියනවා දැන් කරුණානිධි මේකට එකතු වෙන්නේ නැහැ. යා දැන් කරුණානිධි ඊයේ උපවාසයක් කරා. ඒ උපවාසය අතෑරියා. මොකද ආණ්ඩුව තීරණයක් කරා බර ආයුධ වලින් ප්‍රහාර නිකුත් කිරීම නතර කරන්න. දැන් military ends combat operations. මේ විදිහේ වාර්තා වෙන්නේ Daily Mirror පුවත්පතේ. Army says no ceasefire but an end to use of heavy weapons. The government said yesterday that ordered the military to stop using heavy caliber weapons and combat aircraft and aerial weapons which could cause civilian casualties, and to now focus on rescuing the civilians trapped in the no-fire zone. සංග්‍රාමික මෙහෙයුම් අවසන් බව රජය කියනවා. සිවිල් ජනතාවට හානි වන බරාවි භාවිතය පමණයි නවත්තන්නේ. කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව ගියත් කළ මේ බරාවි භාවිතය නතර කළා. මේ ගුවන් යාන ප්‍රහාරක ඒ වගේ බරාවි දැන් සිවිල් වැසියන් මුදා ගැනීමේ කටයුත්ත තමයි කරගෙන යන්නේ. හිතාරිච්චා වෙනකොට අනේ ප්‍රභාකරනුත් උඹත් ඔය හැංගිලා ඉන්න එපා ඔය බංකරේ වලෙන් මල්ලි කියලා උඩට ගන්න ඉඩ තියෙනවා. දැන් මේ අතර BBC කට්ටියට හම්බ වෙලා තියෙනවා විශේෂයෙන්ම නඩේෂන් දැන් අපි පහුගිය දවස්වල කිව්වා රවිශංකර් රවි මහා ශ්‍රී රවිශංකර් එතුමා ලංකාවට ඇවිල්ලා ලංකාවේ මේ අවතන්නූවන්ගේ කැම්ප් වලට ගිහිල්ලා කූඩාරම් වලට ගිහිල්ලා කූඩාරමෙන් කූඩාරමට ගිහිල්ලා ඉන්දියාවට ගිහිල්ලාද හින්දු පුවත්පතට වෙනත් පුවත්පත් වලට කිව්වා මේ ලංකාවෙන් ඉන්දියාවට ඇවිල්ලා ඉන්න අනාථයින් සඳහා ඉන්දියාව සපයන පහසුකම් වලට වඩා ඉතාමත් හොඳ පහසුකම් ලංකාණ්ඩුව දෙමළ ජනතාවට සපයා තියෙනවා. ඉතාමත් හොඳ තත්ත්වයක්, හොඳ සෞඛ්‍ය පහසුකම්, ආහාර ටික, දරුවන්ට පාසල්, ඒ වගේම තැපැල් කන්තෝරු, සමුපකාර, මේ හැම දෙයක්ම හදලා තියෙනවා. දැන් මේ ගැන විවාදයක් ගියා BBC වාර්තාකරුවයි நடேசனுයි අතර මෙන්න මේ විදියට. சுவாமி ரவிசங்கர் போன்றவர்கள் அவர்களுடைய அறிக்கைகளை ஊடகங்களுக்கு கொடுத்திருக்கின்றார்கள். அதன் மூலம் ஒன்று நன்றாக அறியக்கூடியதாக இருக்கின்றது. அங்கே அந்த மக்கள் எவ்வாறான அவலங்களை எதிர்நோக்கி கொண்டிருக்கின்றார்கள் என்பதை அவர் ஒருவருடைய அறிக்கையை இன்றைக்கு திட்ட தெளிவாக எடுத்து காட்டுகின்றது. நடேசன் அவர்களே, சுவாமி ரவிசங்கர் வெளியிட்டுள்ள அறிக்கையிலே வவுனியாவிலே இருக்கின்ற அந்த முகாம்களிலே இடம்பெயர்ந்த தமிழ் பொதுமக்கள் இந்தியாவிலே இருக்கின்ற இலங்கை அகதிகள் நடத்தப்படுவதை விட மேலாக நடத்தப்படுகிறார்கள் என்றல்லவா சொல்லியிருக்கிறார். அது அவ்வாறான விடயங்களை அந்த அவரிடம்தான் கேட்க வேண்டும். ஆனால் ඔව් එතෙන්දී නඩේෂන් කියනවා රවිශංකර්ගේ ප්‍රකාශය පොඩ්ඩක් අරගෙන බලන්න. එතෙන්දී තේරෙනවා ඔබලාට මේ මිනිස්සු විඳින දුක් කොයි විදිහටද කියලා. එතකොට BBC නිවේදකතුමා මම හිතන්නේ එයාත් හරියට මේ කියවලා තියෙන ඉඳ කියනවා නඩේෂන් මහත්මයා මේ කියමන පොඩ්ඩක් ආයිමත් සැරයක් කියවලා බලන්න. ඒකේ එයා කියලා තියෙන්නේ ඊටමත් වඩා හොඳින් මේ ජනතාවට රජය මේ සේවාවන් ඉටු කරනවායි කියන එක. ඔව් දැන් ඊයේ BBC අග්නික ආසියාවේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන ලොබෙල් මහත්මයා මගේ කාර්යාලයට හදිසියම ආවා. අපි කතා බහ කරා. එතෙන්දී එතුමා කිව්වා අපි යලි මිත්‍රත්වයේ ගොඩනගමු. මං කිව්වා දැන් හොඳම අවස්ථාව. අපිට මට තිබුණ එකම ප්‍රශ්නේ මොකද්ද? රටට විරුද්ධව මේ තීන්දුවක් ගන්න මොහොතේ මම ආරක්ෂා කළ යුතු රට. මා දරා සිටින පුටුවේ මම ඉන්නතුරු. ඒ වගේම ඒ මොහොතේ මම කතා කරා බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්ව මහත්මයාට. කතා කරලා මම දුරකථනය දුන්නා. ඔහුත් කතා කරලා දැන් ඔන්න ඔබට පුළුවන් යුද්ධයේ සැබෑ තත්ත්වය හොයාගන්න.
එතුමා කතා කරලා පැය භාගයක් විතර. මේ පැත්තෙන් බ්‍රිගේඩියර් ශවින්සෙල්ල මහත්මයා මේ මානසික මෙහෙයුම් ඒ වගේම මිනිසුන් බේරාගෙන මේ කරන සටන කරන ආකාරය ලොවෙල් මහත්මයා බොහොම ප්‍රසාදයටපත් වුණා. දැන් අපි සූදානම් වෙනවා විශේෂයෙන්ම අපේ ජෝන් හොලම්ස් මහත්මයා මේ ලංකාවට ආව ගරු ජනාධිපතිතුමා හම්බෙන්නේ. ඒ වගේම ඔහු ගියා මේ අවතන් වූ ජනතාව බලන්න කොහොමද මේ වෙබ් අඩවි වලින් කියනවා මේ මිනිස්සු මිහිරකාරී වශයෙන් තියන් ඉන්නවා. අනිත් එක එළියට යන්න දෙන්නේ නැහැ. මේවා කන්සන්ට්‍රේෂන් කැම්ප්ස්. මේ කවුද ජයලලිතා කියන්නේ මේවා හිට්ලර් අර යුදෙවුවන් ඝාතනය කිරීම සඳහා යොදාගත්ත කැම්ප්. ඒ වගේම ජයලලිතා පට්ටපල් කැමරයක් කිව්වා කොළඹ ඉන්න දෙමළ ජනතාව ගෙනියනවලු බලෙන් කොහටද වවුනියාවේ කැම්ප් වලට. මේ ගෑණි කියන දෙයක් මං අහන්නේ. ඊයේ කියනවා ජයා ටීවී එකට කොළඹ ඉන්න දෙමළ මිනිස්සුන්ට කිසිම බඩුවක් ගන්න දෙන්නේ නැහැ. මිනිස්සු අරගෙන ලොරි වල පටලවලා අපි ගේනවලු කොහටද මේ වවුනියාවේ කැම්ප් වලට. ඊළඟට කියනවා දෙමළ මිනිස්සුන්ගේ ඉඩම් ඒකට කැම්ප් වලට දාලා සිංහල මිනිස්සුන්ට බෙදනවා. මේ ජාතිවාදී ගින්දර අහුලවන්න මේ වගේ අම්මණ්ඩියක්. ගිනි ගෙඩි ජයලලිතා. දැන් බලමු මේ John Holmes. UN Under-Secretary General for Humanitarian Relief, Sir John Holmes, yesterday expressed satisfaction with measures that the government had adopted to look after the displaced civilians in the Vanni. I've seen the statement which the government made earlier today. I think that's a welcome statement. What we need to see is that actually implemented on the ground so that the level of civilian casualties drops from what it's been, and we want to see those people get out as soon as possible. So that's very much our hope and what we will work towards, and I hope that can happen as soon as possible, and I hope that the idea of not using heavy weapons will be genuinely respected this time, which I'm afraid it's not been in the past, and continue to be worried about conditions in the camps. This is an enormous challenge of 100,000 people turning up in a few days. I mean, we were prepared for it up to a point, obviously, but even so, the services were overwhelmed in the first few days. I think what you can see now is that the situation is beginning to stabilize, that we are beginning to get huge numbers of tents up. I mean, 4,000 tents have been put up in the last few days. There's some more to put up, some more tents will arrive tomorrow. The water systems are beginning. அந்த இடத்துல ஜான் ஹாம்ஸ் மிக தெளிவாக சொல்கிறார். 4000 டென்களுக்கு மேலதிகமாக இன்றைய நாளைய தினங்களில் அமைக்கப்பட காத்திருக்கின்றன. அங்கு உணவு வசதிகள் எல்லாம் சிறப்பான நிலையிலே வந்து கொண்டிருக்கிறது. இலங்கை அரசாங்கத்துக்கு உண்மையில் நாங்கள் பாராட்டுகளை தெரிவிக்க வேண்டும். இந்த வகையிலே இந்த மக்களை மீட்டெடுக்கின்ற நடவடிக்கைக்கு நாம் பாராட்டுகளை தெரிவிக்க வேண்டும். ஐக்கிய நாடுகள் சபையின் பிரதிநிதி ஜான் ஹோம்ஸ் பிபிசிக்கு தந்திருந்தார் அந்த செய்தியை. දියුණු වෙමින් පවතිනවා මේ වතුර ටික ආහාර ටික ඒ වගේම හෙවි වෙපන්ස් වලින් ගහන එක බරාවිය පාවිච්චි කිරීම නතර කරලා තියෙනවා. ඒ වගේම ඉතාමත් ඉහළ තත්වයකට දැන් මේ සරණාගතීන් සඳහා කරුණු කාරණා දවසින් දවස වැඩි වෙන බව තමයි ඔවුන් පහසුකම් සැලසෙන බව තමයි කියන්නේ. කියනතර කියනවා මේක ඉතාමත් තීරණාත්මක බරපතල අභියෝගයක් කියලා ආණ්ඩුවකට. More civilian bloodshed. Then there's a real need to address the political issues to find. දැන් මේ තවත් මේ සාමාන්‍යයෙන් මේ දේශපාලනීය කතා කරගෙන ඉඳලා හරියන්නේ නැහැ. මේ ජනතාවගේ පැත්තෙන් බලනකොට මේ ස්වයින් කියලා කියන්නේ මම ඊයේ කිව්වා මේ ඌරා. මේ ස්වාමී මේක දැන් 149 දෙනෙක් මැරිලා මෙක්සිකෝවේ මිනිස්සු දැන් කට බැඳගෙන යන්නේ. අර දොස්තර මහතුරු ඔපරේෂන් කාමරේ ඉන්නේ. ඒ වගේ කට බැඳ යන්තම් S2 විතරක් පේන්නේ. ඒ නිසා දැන් ඉන්දියාව මේ පිළිබඳව තීන්දුවක් කරන් තියෙනවා. කරුණාකරලා මේ එන මිනිස්සුන්ව මේ පිටරට වලින් එන කට්ටිය එයාපෝට් එකේදීම පරීක්ෂා කරලා බලනවා. හේතුව දැන් බලන්න දකුණේ ඩෙන්ගුන ඉස්කෝල ගණනාවක් පහලා. මේ පරිසරය ගැන ටිකක් කල්පනා කරන්නේ නැහැ නේ අපේ අයියලා. අපේ මහත්තුරු, අපේ නෝන මහත්තුරු. පොලිතින් එක ගත්තා එළියට විසි කරා. පොලිතින් එක වැස්ස දවසට ගිහිල්ලා කුණු කොටකට ඇදෙනවා. පොලිතින් එකේ මధుරෝ බෝ වෙනවා. මේක පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ. ඒ වගේම මේ වාර්තාවක් තියෙනවා මේ පිළිබඳව.
The suspected number of deaths rose to 149 in Mexico.